මුලින්ම මම කියවනේ ඉන්සුලින් ප්‍රතිරෝධයක් ඇති වෙනවා කියලා. ඒ ඉන්සුලින් ප්‍රතිරෝධය එකක් තමයි මසල්ස් වල ඇති වෙනවා. අපේ මාංශ පේශි වල ඉන්සුලින් ප්‍රතිරෝධය. ඒ කියන්නේ මාංශ පේශි වලට සුගර් ග්ලූකෝස් උරා ගන්න බැරි වෙනවා. අපි සීනි තියෙන පානයක් බිව්වොත් අපි තුමු කොකාකෝලා එකක් බිව්වට කොකාකෝලා සීනි ගොඩක් තියෙනවා. නමුත් ඒ සීනි ටික අපේ මාංශ පේශි වලට උරා ගන්න බෑ. එතකොට ඒකට අපි කියන්නේ මසල් ඉන්සුලින් රෙසිස්ටන්ස් කියලා. එතකොට මේ පරීක්ෂණ කරලා බලලා තිනවා අපි දැන් මොන හරි සීනි තියෙන කෑමක් කෑවොතින් අපේ ඇඟේ මොන සෛල වලින්ද මේ ටික උරා ගන්න කියලා. ඒ අපේ ඇඟේ එක එක තැන්වල කැතීටර්ස් දාලා එක එක ආටරිස් වල සහ වේන්ස් වල කැතීටර්ස් දාලා පරීක්ෂණ කරලා බලලා තිනවා මොන ටිෂුස් වලින්ද වැඩියෙන් ෂුගර් ටික උරා ගන්න කියලා. එතකොට හොයාගෙන තියෙනවා ඇත්තටම අපේ ෂුගර් ලෝඩ් එක අපේ ඇඟට ආවම 90%කට ආසන්න ප්‍රමාණයක්. සමහර කට්ටිය 70 80 90 ආසන්න ප්‍රමාණයක් අපේ මසල්ස් වලින් තමයි ඒක ගන්න. ඊට පස්සේ ඉතුරු ටික තමයි අපේ මේද පටකේ ඒ කියන්නේ ෆැට් සෙල්ස් සහ අපේ liver එක අක්මාව ගන්න. ඒතර වැඩි හරියක් ගන්න අපේ මසල්ස්. එතකොට මසල් ඉන්සුලින් රෙසිස්ටන්ස් කියන්නේ දියවැඩියාවේ ප්‍රධානම පැතොලොජි එක. අපේ liver එකෙන් හදනවා ග්ලූකෝස්. අපේ liver එකට පුළුවන් sugar හදන්න. එතකොට මේ හදන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි liver එකේ ගබඩා වෙලා තියෙනවා අපේ sugar ගබඩා කරන විදියක් තියෙනවා අපේ ඇඟේ. sugar කියලා මම අදහස් කරන්නේ ග්ලූකෝස් ගබඩා කරන විදියක් තියෙනවා. ඒක තමයි ග්ලයිකෝජන් විදියට ගබඩා කරනවා. ඒක මසල්ස් වල ගබඩා කරනවා. ඊට අමතරව liver එකේ ගබඩා කරනවා. අක්මාවේ ගබඩා කරනවා සහ මාංශ පේශි වල ගබඩා කරනවා. එතකොට මේ ග්ලයිකෝජන් කඩලා ආපහු sugar එළියට ගන්න පුළුවන් අවශ්‍ය වෙලාවට. එතකොට අපිට හැබැයි ග්ලයිකෝජන් ගොඩාක් ගබඩා ගන්න බෑ අපේ ඇඟේ. ඒ අවශ්‍ය වෙලාවට ගන්නද එහෙම තියෙන්නේ? අන්න හරි. අවශ්‍ය වෙලාවට ගන්න. ඒකෙන් තමයි අපි ආන්ටි අහලා තියෙනවා අපි නිදියෙන් ඉඳිද්දිත් අපේ ඇඟ වැඩ කරන්නේ යම්කිසි ශක්තියක් පොඩි ප්‍රමාණයකට ශක්තිය ඕන අපේ සෛල වැඩ කරන්න හුස්ම ගන්න ඒ හැම එකටම ශක්තිය ඕනනේ ඒ ශක්තිය ලැබෙන්නේ එතකොට අර liver එකේ ගබඩා කරලා තියෙන ග්ලයිකෝජන් වලින්. ඒතර ඒ ටික රෑ නිදියෙන් ඉඳිද්දි ඕක ටික ඒ ටික කැඩි ග්ලූකෝස් ලෙවල් එකට දානවා. ඒ ග්ලූකෝස් පාවිච්චි වෙනවා. උදේ විතර වෙද්දී උදේ පාන්දර නැගිටින වෙලාව වෙද්දී ග්ලූකෝස් සෑහෙන අර ග්ලයිකෝජන් ස්ටෝර් කරපු ප්‍රමාණය සෑහෙන ඉවර වෙලා ඉවරයි. එතකොට ඒ හින්දා අපිට උදේ ඊට පස්සේ අපේ ඇඟේ සිම්පැතටික් ඇක්ටිවේෂන් ඒ කියන්නේ අපේ ඇඟ වැඩ කරන්න ඕන දැන් උදේ නැගිටලා වැඩ ටික කරගන්න ඒකට අපේ ඇඟ සූදානම් වෙනවා. සූදානම් වෙද්දී එකක් තමයි අර පොඩ්ඩක් වැඩිපුර sugar ටිකක් දානවා. දාලා අපි ඒකට කියනවා ඩෝර්න් ඉෆෙක්ට් කියලා. අක්මාවේ ප්‍රධාන කාර්යයක් මේ විදිහට සීනි හදන එක. ආන්ටි සමහරට ඇහුවොත් පුදුමයි අපේ අක්මාව හැම මොහොතකම සීනි හදනවා. right? අපි කාපු ගමන්ම තමයි කාලා කාපු ගමන් අපේ ඉන්සුලින් මට්ටම වැඩි වෙනවා. සීනි මට්ටම අඩු කරන්න බලාගෙන අපේ අක්මාවේ අග්න්‍යාශයෙන් ඉන්සුලින් දාලා සීනි මට්ටම අඩු කරනවා. ඒ අග්න්‍යාශයෙන් වැඩි වෙන ඉන්සුලින් වලට අක්මාව සෙන්සිටිව්. සෙන්සිටිව් හින්දා අර sugar හදන හැම වෙලාවෙම හද තියෙන සීනි හද ඉන්න අක්මාව සීනි හදන එක අඩු කරනවා. ගොඩක් වෙලා නවත්තනවා නැත්නම් අඩු කරනවා. අයි නැත්නම් අපි කාපු වල සීනිත් වෙනවා අක්මාවෙන් එන සීනිත් වෙලා ලෙවල් සීනි වැඩි වෙනවා. වැඩි වෙනවා. right? දියවැඩියා රෝගයෙන් මොකද වෙන්නේ? අර ඉන්සුලින් ඉෆෙක්ට් එක අපි කාපු ගමන් ඉන්සුලින් වැඩි වෙලා වෙන සිග්නල් එක අහන්නේ liver එක. දිගටම ඒ සිග්නල් එක දෙන්නේ දැන් ඔන්න කෑම එනවා. වා සීනි හදන එක නවත්තන්න කියලා තමයි සිග්නල් එක එන්නේ. ඒ සිග්නල් එකට ඇහෙන්නේ නැහැ. liver එක ඩෙෆ් වෙලා. liver එක ඇහෙන්නේ නැහැ. liver එක කරන්නේ දිගටම හදනවා. දිගටම හදනවා. එතකොට කන සීනි ටිකක් එනවා. අක්මාවේ සීනි ටිකක් එනවා. blood sugar ගොඩක් වැඩි වෙනවා. එහෙම වෙන්නේ දියවැඩියා රෝගීන්ගේ. දියවැඩියා නොවන පුද්ගලයෙක්ගේ හැදෙන ප්‍රමාණයට වඩා 125ක් විතර වැඩි දියවැඩියා රෝගීන්ගේ සීනි හැදෙන ප්‍රමාණය. අක්මාවේ. කොච්චර ප්‍රමාණයක් හැදෙනවද කියලා කිව්වොත් ගණනය කරලා බලලා තිනවා. ඒකේ පරීක්ෂණ ගොඩාක් කරලා තියෙන්නේ අර මම කිව්ව වෛද්‍යතුමා රැල්ෆ් ඩිෆොන්සෝ කරලා තියෙන්නේ සහ යාගේ ටීම් එක කණ්ඩායම ඒගොල්ලෝ අර කැතීටර්ස් දාලා පෝටල් වේන් එකට ඒ කියන්නේ අක්මාවේ රුධිරය සපයන රුධිර වාහිනී වලට කැතීටර්ස් දාලා බලලා තියෙනවා. මිලිග්‍රෑම් 2ක් විනාඩියකට හදනවා. විනාඩියකට කිලෝග්‍රෑම් එකක් බොඩි වේට් එකට මිලිග්‍රෑම් 2ක් දල වශයෙන් හදනවා. ඒක සාමාන්‍ය දල වශයෙන් කිලෝ 100ක් බර කියලා නිකන් හිතමු කිලෝ 100ක් බර කෙනෙක් මිලිග්‍රෑම් 200ක් හදනවා හැම විනාඩියකට. සීනි මේ හදන්නේ. ඒතකොට පැයකට සීනි ග්‍රෑම් 12ක් හදනවා.
සීනි තේ හැඳි 2මාරක් හදන හැම පැයකටම. ඒතකොට ඒක ඒ ප්‍රමාණය මම මේ කියන සාමාන්‍ය පුද්ගලයෙක්. දියවැඩිය රෝගෙක 25%ක් වැඩි. එතකොට අපි ඒක පොඩි ප්‍රමාණයක් වුණාට ගණනය කරලා බැලුවහම දවසටම දියවැඩිය රෝගියෙක් සීනි ග්‍රෑම් 50ක් 60ක් අතර ප්‍රමාණයක් එයාගේ අක්මාවෙන් සාමාන්‍ය රෝගියෙක්ට සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා හදේ. අපේ ඇඟේ තියෙනවා ග්ලූකගොන් කියලා හෝමෝන් එක. ඒකත් හදන්නේ අපේ පැන්ක්‍රියස් එකෙන්මයි. මේ ග්ලූකගොන් දැන් ආන්ටි දන්නවනේ ඉන්සුලින් වල ඇක්ෂන් එක ඇවිල්ලා ෂුගර් අඩු කරන එකනේ. ඔව්. ග්ලූකගොන් වල ඇක්ෂන් එක තමයි සීනි හදන එක. හදන එක. ඒතර ප්‍රධාන වශයෙන් හදන්න බලපාන්නේ අපේ අක්මාවෙන්. අක්මාවෙන් ස්ටෝර් වෙලා තියෙන ග්ලයිකෝජන් මම කියන අර ග්ලූකෝස් ගබඩා කරලා තියෙන ඒ ගබඩා කරන ග්ලයිකෝජන් රිලීස් කරන්න කියන පණිවිඩය දෙන්නේ ග්ලූකගොන් කියන හෝමෝන් එක. එතකොට මේ ග්ලූකගොන් කියන හෝමෝන් එකෙන් දැන් ඇත්තටම දියවැඩිය රෝගියෙක්ගේ ආන්ටට හිතෙන්නේ මොකද මේ ග්ලූකගොන් වලින් කරන්නේ සීනි වැඩි කරන එක. දියවැඩිය රෝගියෙක්ගේ ග්ලූකගොන් අඩුවෙන් තියෙන්න ඕනද වැඩියෙන් තියෙන්න ඕනද? අඩුවෙන් තියෙනවා ඒකෙන් කරන්නේ සීනි වැඩි කරන එකනේ. නමුත් තියෙන්න ඕනේ අඩුවෙන් හරිනම්. මොකද අඩු වෙන්න බෑ නැත්තම් ඒක වැඩි වෙච්ච එකම තවත් සීනි වැඩි කරනවා. සීනි වැඩි වෙනවා. ඉතින් කර්ම කියන්නේ ඒක තමයි. දියවැඩිය රෝගීන්ගේ ඒක අඩු වෙන්න ඕන එකට තව වැඩි වෙනවා. වැඩි වෙනවා. සාමාන්‍ය පුද්ගලයාට වඩා ද ග්ලූකගොන් හෝමෝන් එක වැඩි. ඒක පරීක්ෂණ වලින් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. අවුරුදු ගානකට කලින් ග්ලූකගොන් levels chronically elevated දියවැඩිය රෝගීන්ගේ. right. ඒකෙන් කරන්නේ හැම වෙලාවෙම අක්මාවේ තියෙන සීනි ටික එළියට දානවා. ටික එළියට දානවා. ඊට අමතරව අක්මාවෙන් අලුතින් සීනි හදන්න මම කියන්නේ තෙල් වලිනුත් අක්මාවට සීනි හදන්න පුළුවන් කියලා. ඒ හදන වැඩි කරනවා ග්ලූකගොන් වලින්.